සුබ දවසක් හැමෝටම ඩේලි එලේස් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම අරන් ආවේ බබාගේ බර වැඩි කරගන්න මම ගෙදර හදාගත්ත සීරියල් එකක් අරන්. මම මේකට ධාන්‍ය වර්ග කීපයක් පාවිච්චි කරනවා. මුලින්ම මම ධාන්‍ය ටික හොඳින් හොදගෙන වෙන් වශයෙන් භාජන වලට දාගන්නවා. මම මේ සීරියල් එක හදාගන්න ගන්නේ මුං ඇට කෝප භාගයක්, කැකුළු හාල් වලින් ටිකක්, ඒ වගේම කඩල කෝප භාගයක්, ඒ වගේම කළු කෝපි කෝප භාගයක්. මම මේ ටික භාජනයකට වෙනම දාගෙන තෙත හිඳෙන්න පැය 6ක් විතර තියා ගන්නවා. පැය 6කට විතර පස්සේ මම මේ ටික වෙනම බැද ගන්නවා. මේක වෙනම බැද ගන්න එක ගොඩක් හොඳයි. මොකද කියනවා නම් මේ ධාන්‍ය වර්ග බැදෙන්න එක වෙලාවල් යන නිසා. ඊට පස්සේ මම මේ ටික බැදගෙන භාජන වලට වෙනම දාගන්නවා බ්ලෙන්ඩර් කරගන්න. දැන් මේ ටික හොඳින් බ්ලෙන්ඩර් කරගන්න ඕන. මම මේ ටික වෙනම තමයි බ්ලෙන්ඩර් කරගන්නේ. ඊට පස්සේ මෙහෙම හොඳට හලා ගන්නවා. මම අවසානයේ තමයි මේ සීරියල් ටික එකට එකතු කරන්නේ. ඔයාලට කැමති නම් මේ සීරියල් එක වෙනම බෝතල් වලට දාලා තියාගන්න පුළුවන්. මුං ඇට වෙනම, කළු කව්පි වෙනම, කඩල ඇට වෙනම, හාල් වෙනම. ඊට අමතරව ඔයාලට මේ ධාන්‍ය වර්ග නැත්තම් වෙන ධාන්‍ය වර්ග යොදාගෙන මේ සීරියල් එක හදාගන්න පුළුවන්. කඩවල් වලින් සීරියල් ගන්නවට වැඩිය ගෙදර හදාගෙන මෙහෙම දෙනකොට ගොඩක් ආරක්ෂිතයි. ඔයාලත් මේ වගේ ධාන්‍ය යොදාගෙන ගෙදරම සීරියල් හදලා දීලා බලන්න. බබාගේ බර ඉක්මනට වැඩි කරගන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.